ජීවිතයට බිඳක් දෙව්දහම් සංග්‍රහය. චිස්පීටයි ඔබ සිරුදනාට ප්‍රමාන්තිනි අද දවස්සේ අපි දේවචනය තුළින් අපේ ජීවිත ගැන යම් කාරණාවක් මෙනෙහි කරන්න යනවා. අපි දන්නවා මේ යේසුස් වහන්සේ ඉපදිලා කාලයක් ගත වුණාට පස්සේ අර ශාස්ත්‍රවන්තයෝ රජතුමාට පණිවිඩය දෙන්නේ නැතුව වෙන පාරකින් ගියානේ ඒගොල්ලෝ. දේවචනයේ සඳහන් වෙනවා රජතුමා දැනගත්තලු මේ ශාස්ත්‍රවන්තයෝ තමාව රැවට්ටුවා කියලා. අවුරුදු 2ක් වයස ඇති සහ ඊට බාල වූ සියලුම පිරිමි දරුවන් මේ යුදෙව්වන්ගේ සියලුම පිරිමි දරුවන් මරන්න ගත්තා. ඒක පැත්තකින් මේක එවකට සිද්ධ වුණු ලොකු ව්‍යසනයක්. ලොකු දුක්ඛදායක තත්වයක්. දැන් අපි පහුගිය කාලෙත් අපි අත්දැක්ක මේ දෙසැම්බර් මාසේ ලං වෙනකොට අපි මුළු රටක් හැටියට අපි විතරක් නෙමෙයි ලෝකේ තවත් ස්ථානවල ගොඩක් ජලගැලීම් නිසා කුණාටු නිසා ලොකු ව්‍යසනයන් වලට මුහුණ දුන්න නිසා ලොකු විනාශයන් වලට අපි මුහුණ දුන්නා. ගොඩක් අපේ ජීවිතවලට පාඩු සිද්ධ වුණා. දැන් එහෙම කාලයක් තමයි ලංකාවේ ඒ විදිහේ ව්‍යසනයකට මුහුණ දීලා නැති ආකාරයේ ලොකු ව්‍යසනයකට මුහුණ දුන්න 2004 සුනාමියට අපි මුහුණ දුන්නම නේද? ඊට පස්සේ අපි මීට අවුරුදු කීපයකට කලින් අප්‍රේල් මාසේ බෝම්බ ප්‍රහාරයකට ලක් වුණ අපේ කිතුණු ජනතාව වැඩි වශයෙන්ම මේ තත්වයට මුහුණ දුන්න මේ බෝම්බ ප්‍රහාරයක් නිසා. ප්‍රේමන්තිනි ඒකත් එක්ක අපේ රටේ ලොකු කැළඹීමක් ඇති වුණා. රටක් හැටියට අපි ලොකු ව්‍යසනයකට භයානක සෙලවීමකට අපි මුහුණ දුන්නා. ලෝක ඉතිහාසයේ පුරාම මෙහෙම මිනිස්සුන්ගේ ජීවිතවල මහා භයානක විනාශයන් වලට මුහුණ දුන්නා. කඩාවැටීම් වලට මුහුණ දුන්නා. මානව ඉතිහාසයක් පුරාවට මෙහෙම අත්දැකීම් පහු කරගෙන අපි එන ජාතියක් හැටියට දෙවියන් වහන්සේ අද දවසේ අපිට කතා කරන පණිවිඩය මොකද්ද? එදා යේසුස් වහන්සේ උපන් කාලයේත් මේ හෙරෝද් රජතුමාගේ දේශපාලනික ක්‍රියාව නිසා මොකද්ද සිද්ධ වුනේ? අහිංසක දරුවෝ මැරුණා. අහිංසක දරුවෝ කොච්චර විනාශ වුණාද? ප්‍රේමන්තිනි උගක් වෙලාවට මේ වගේ දේවල් නිසා සමහර අය අහනවා දෙවියන් වහන්සේ කෝ? මැවුම්කාරයෙක් ඉන්නවනම් කෝ මෙහෙම වෙන්නේ ඇයි? එදා හෙරෝද් ඉන්න කාලෙත් ඇත්තටම මේ ඉපදුනේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. දෙවියන් වහන්සේ ඇයි මේ යුදෙව්වන්ගේ දරුවන් මරණකම් බලාගෙන හිටියේ? ප්‍රේමන්තිනි මෙහෙම ප්‍රශ්න කරන මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද? අපි කරන්න පුළුවන් හැම නරක වැඩක්ම කරලා ස්වභාධර්මයටයි දේශපාලනික වශයෙන්ුයි ආර්ථිකමේ වශයෙන්ුයි සමාජීය වශයෙන්ුයි අපි කරන්න පුළුවන් හැම නස්පැත්තියක්ම කරගෙන ඉවර වෙලා අපි දෙවියන් වහන්සේට කෑකොස්සන් ගහන්න ඉදිරිපත් වෙනවා. අපි දෙවියන් වහන්සේ කියලා තියෙන දේ කරන්නට ඉදිරිපත් වෙනවට වඩා 100ට වැඩි ප්‍රතිශතයක් අපි කරන මෝඩ වැඩ නිසා අපිම නෙලා ගන්න ප්‍රතිඵලවලදී අපි දෙවියන් වහන්සේ කෝ කියලා අහනවා. අපි එතනදී අවි අමෝරාගෙන වචන අමෝරාගෙන අපි දෙවියන් වහන්සේට බනින්න ලෑස්ති. නමුත් දෙවියන් වහන්සේ අපිට දුර තියලා කියනකොට උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්න කියලා කෝ එතකොට අපේ වචන කෝ එතකොට අපේ ඉදිරිපත් වීම? ප්‍රේමන්තිනි මේ වගේ උඩයට මාරු වෙච්ච ලෝකයක ආකල්ප සම්පූර්ණයෙන්ම උඩයට මාරු වෙච්ච ජීවිත රටාවක අපි ප්‍රවේශමෙන් දේව වචනේ මෙනෙහි කරන්න තියෙනවා මේ යුගය තුල. එදා හෙරෝද් රජතුමාගේ රජ දවසේදී යේසුස් වහන්සේ උපන් සමයේදී එදා ඒ මහා භයානක ව්‍යසනයට යුදෙව්ව මුහුණ දුන්න වගේ අපි විවිධ ආකාරයේ තාඩන පීඩනවලට මිනිස්යන් හැටියට මුහුණ දෙනවා. දෙවියන් වහන්සේ කෝ කියලා අහනවට වඩා දෙවියන් වහන්සේ අපිට කතා කරනකොට අපි කොහෙද හිටියේ කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරමු. දැන් ඔක්කොම ඉවරයිනේ. දැන් අපිට නැගිටින්න තියෙනවා. දැන් අපිට ඒ ව්‍යසනයන් වලින් දූලි ගහලා දාලා ආපහු අවදි වෙන්න තියෙනවා. මෙන්න මේක තමයි යුගය. දෙවියන් වහන්සේ අපිට ඉදිරියට කරන්න කියන දේ කරන පිණිස අවදි වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කොහෙද දෙවියන් වහන්සේ නැහැ කියලා කෑග ගහ ඉන්නවට වඩා උන්වහන්සේ කියලා තියෙන දේ දැන්වත් කරන්න ඉදිරිපත් වීම මේ වෙලාවේදී උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ආපහු අපි මේ වගේ මෝඩ වැඩ කරගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේ නැහැ කියලා අපි පඬිත දේවල් කිය තර්ක වාද විවාද කර ගිහිල්ලා ආපහු මොන හරි දෙයක් අපේම මෝඩකම් නිසා සිදු කරගෙන ප්‍රමිතිය දන්නේ නැතුව මේ සබාධර්මයේ ප්‍රමිතිය දන්නේ නැතුව මේ සබාධර්මයේ නීතිරාමු හරියට පිළිපදින්නේ නැතුව ඒව ගැන ගරු කරන්නේ නැතුව මෝඩ විදිහට කටයුතු කරලා
ඊට පස්සේ එන විපත්තියේදී දෙවියන් වහන්සේ අපිව බේරගනිල්ලා කියලා අපි කෑ ගැහුවට ඇති වැඩක් නැහැ. උන්වහන්සේ අපිට කතා කරන, උන්වහන්සේ අපිට කියන දේවල් වලට කීකරු වෙන්න අපි දැනුත් අපි අපේ දෙසවන් යොමු කරමු. අපේ සිත් සූදානම් කරගනිමු. හෙරෝද්ලා මේ කාලෙත් හිටියා, කොයි කාලෙත් හිටියා. හෙරෝද්ලා වගේ මිනිස්සු ආවා ගියා. මානව ඉතිහාසයේ පුරාම මේ ලෝකය පාලනය කරපු එහෙම නායකයෝ ඕනතරම් හිටියා. මේ ලෝකෙට මහා ව්‍යසනයන් දේවල් කරලා, රාජ්‍ය පාලනයන් තුල විවිධ දේවල් ලෝකෙට ඇති කරලා විනාශ කරලා, විවිධ දේශපාලනික සහ විවිධ සමාජීය තල ස්තර නිර්මාණය කරලා ඒගොල්ලෝ ඇවිල්ලා ගියා. නමුත් ඒගොල්ලෝ අද නැහැ. නමුත් දෙවියන් වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ අදටත් ජීවත් වෙන තනන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ එදා මෙන්ම අදටත් ක්‍රියාත්මක වෙනවා. වැදගත් වෙන්නේ මේ පරම්පරාවේදී ජීවත් වෙන හුස්ම ගන්න අපි ඒ දෙවියන් වහන්සේට කීකරු වෙනවද නැද්ද කියන කාරණාවයි. අන්න ඒ පණිවිඩයේ එක පැතිකඩක් අරගෙන තමයි යේසුස් වහන්සේ මේ පොළොවට එන්නේ. හුඟක් වෙලාවට අපේ ජීවිතවල සමහර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අපි කරපු වැරදි අපි හරියට පිළිගන්නේ නැති එක. මම වැරද්දක් කළා. අපි දැන හෝ නොදැන අපි අතින් වරදක් සිදු වුණා කියලා. ඒ අදාළ කාරණාව සම්බන්ධව අපි කඩපු විනය, අපි කඩපු නීතිමාලාවන් ටික, අපි මගහැරපු මේ හැම තත්වයක් ගැනම අපි අවංකව පිළිගත යුතුයි. මේ සබහාධර්මයේ දේවල් නිර්මාණය කරේ මිනිස්සු නෙවෙයි. මේ සබහාධර්මයේ තියෙන නීතිරාමු, ඉර හඳ අහස මේ සියල්ල මේ විදිහට විශ්වයේ පිළිවෙල කරලා තියෙන්නේ, මේ විදිහට භ්‍රමණය වෙමින් දෙවියන් වහන්සේ කොහෙද හිටියේ, කොහේ ඉඳන්ද ලෝකෙ මැව්වේ, දැන් කෝ දෙවියන් වහන්සේ කියලා මේ දෙවියන් වහන්සේ ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ හොයන්නට. ඔබයි මමයි කොතනද අද ඉන්නේ? දෙවියන් වහන්සේ කොතනද ඉන්නේ? දෙවියන් වහන්සේ කොතනද හිටියේ කියන එක ශුද්ධ බයිබලයේ පුරාම එලිදරව් කරලා ඉවරයි. අවසානයේ එහි උච්චතම අවස්ථාව තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් මේ ලෝකෙට මනුෂ්‍යත්වයක් අරගෙන අප වෙනුවට මේ පොළොවට ආපු එක. දිවසිවරු තුලින් උන්වහන්සේ එදා ඉඳලම අපිට එලිදරව් කළා, අනාවරණය කළා. යෙසායා පොතේ කතා කරනවා උන්වහන්සේට එම්මානුවෙල්යයි කියනු ලබන්නේ කියලා. දෙවියන් වහන්සේ අප සමගයි. දැන් ඔබට තේරෙනවද දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? ඉම්මැනුවෙල්, දෙවියන් වහන්සේ අප සමගයි. ඒ නිසා මෝඩ කතා කියන්නේ නැතුව මෙතනින් එහාට දෙවියන් වහන්සේ කෝ කී අහන්න නැතුව දේවචනේ අපිට එලිදරව් කරලා තියෙනවා. දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? උන්වහන්සේ අප සමගයි. උන්වහන්සේ අප අතරයි. ඇයි උන්වහන්සේ අපි අතර? ඇයි උන්වහන්සේ අප වෙතට? ඇයි උන්වහන්සේ අප තුලට ආවේ? අපිව හොයාගෙන ආවේ? උන්වහන්සේට ජේසුස් යන නාමයේ තබාපන්න කියලා ඇයි ඒ ජේසුස් යන නාමයේ දුන්නේ? උන්වහන්සේ තමන් සෙනග පාපවලින් ගලවන තැනන් වහන්සේ කියලා. තමන් සෙනග කියලා අදහස් කරන්නේ උන්වහන්සේව පිළිගන්න සියලු දෙනාව. එහෙම නැතුව මේ භාෂාවකට සීමා වෙච්ච, මේ වර්ගයකට සීමා වෙච්ච, වර්ණයකට සීමා වෙච්ච ජන කොටසක් ගැන නෙමෙයි උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේව කවුද පිළිගන්නේ? අන්න ඒ අය උන්වහන්සේගේ ජනතාව. අන්න ඒ අයව උන්වහන්සේ ගලවනු ලබනවා, පාපයෙන් ගලවනු ලබනවා. උන්වහන්සේ කොහෙද ඉන්නේ කියලා අපිට එලිදරව් කරලා තියෙනවා එදා ඉඳලම. උන්වහන්සේහි උච්චතම අවස්ථාව ඉම්මැනුවෙල් යන නාමයෙන් උන්වහන්සේ එලිදරව් වුණා. ඒ වගේම උන්වහන්සේ ඇයි එහෙම කළේ? ජේසුස් එහි තේරුම නම් උන්වහන්සේ අපිව පාපයෙන් ගලවන පිණිසයි මේ පොළොවට ආවේ. ප්‍රේමවන්තනි, මෙන්න මේ කාරණාව අපේ කල්පනාවේ මේ වෙලාවේදී තියාගමු. දෙවියන් වහන්සේ කෝ කිය අහනවට වඩා අප අතර ඉන්නා වූ උන්වහන්සේට අපේ ජීවිතේ තියෙන ඉඩ කොහෙද? කෝ දෙවියන් වහන්සේට මගේ ජීවිතේ ඉඩක් කියලා අපි ප්‍රශ්නාර්ථයක් ඇති කරගමු. ඒකට අපි උත්තර හොයමු. අපිට තේරුම් ගන්න බැරි වැල්වටාරම් හොයනවට වඩා හොඳයි මම කොතනද ඉන්නේ කියන කාරණාවට උත්තර සෙවීම. මේ අහස පොළොව නිර්මාණය කරපු දෙවියන් වහන්සේගේ බුද්ධිය හොයන්න දඟලන්න එපා. දෙවියන් වහන්සේ අපිට එලිදරව් කරලා ඉවරයි. ඒ එලිදරව් කරපු සත්‍යය පමණක් අපි පිළිගනිමු. අපි දෙවියන් වහන්සේ කෝ කියලා ඇහුවට දෙවියන් වහන්සේ අතුරුදහන් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මැවුම්කාර කෙනෙක් නැහැ කියලා අපිට කැමති දේවල් කිව්වට දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අපිට අතුරුදහන් කරන්න බෑ. අපි තව තවත් පව් කරනවා මිසක්. අපි ඉස්සෙල්ලා පිළිගනිමු
අපි අත ගොඩක් වැරදි තියෙනවා. ශුද්ධ බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට සරදම් කරන්න අපි කිසිවෙකුට බෑ. ඒ නිසා දෙවියන් වහන්සේව අතුරුදහන් කරන්න ලෑස්ති වෙන ජනතාවක් ඉදිරියේ එහෙම මිනිස්සු කණ්ඩායමක් ඉන්න මේ ලෝකෙක අපි දෙවියන් වහන්සේව පිළිගනිමු. තර්ක වාද විවාද වලින් අපිට කිසිවක් කරන්න බෑ ප්‍රේමවන්තිනි. නිහතමානීව බහැපත්ව යේසුස් වහන්සේ අපිට ඉගැන්වූ ඒ වචනයට අපි කීකරු වෙමු. ජීවිතය සංකීර්ණයි, ඒ වගේම ජීවිතය සරලයි. යේසුස් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්නට උන්වහන්සේ මේ නත්තල් කාලේ පුරාවටත් ඉදිරි ලබන්නා වූ ඊළඟ අවුරුද්ද පුරාවටත් උන්වහන්සේ අපිට ආරාධනා කරනවා. පුද්ගලයෙක් හැටියට, පෞල් වශයෙන්, ඒ වගේම ජන කණ්ඩායමක් හැටියට, ජාතියක් හැටියට, රටක් හැටියට අපි ඒත්තු ගනිමු. අපි අතින් ගොඩක් දේවල් මග ඇරුණා. අපි ඒව හදාගමු. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කියමු ස්වාමිනී මේවා අපි හදපු නීති රාමු නෙමෙයිනේ. ඔබ වහන්සේගේ නිර්මාණ. ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේ නිර්මාණය කරපු දේවල් අභිබවා යන්න ගිහිල්ලා අපි වැටුණා, අපි බැරි වුණා. දැන් අපිව නගා සිටවන්න, අපිව ශක්තිමත් කරන්න. ඔබ වහන්සේගේ අනපනත්වලට ඔබ වහන්සේ නිර්මාණය කරපු නියතයන් වලට කීකරුව ගරු කරමින් ඔබ වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න අපිට පුළුවන්කම දෙන්න කියලා අපි උන්වහන්සේගෙන් අයද සිටිමු. එසේ කරන පිණිස ස්වාමින් වහන්සේ ඔබට මට උපකාර කරන සේක්වා. ගීතාවලිය 42 වෙනි ගීතිකාව. දෙවියන් වහන්ස මුවා දිය දොළවලට ඊතා ආශා වන්නාක් මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඊතා ආශා ඇත්තේය. දෙවියන් වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි මාගේ ආත්මයේ පිපාසාවේ. මම කවදා ඇවිත් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනෙම්ද? නුඹේ දෙවියන් වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල මාගේ කඳුළු දිවා රාත්‍රී දෙකි මට කෑම විය. මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව ඔවුන් කැටුව දේව මන්දීරයට ගිය ආකාරය සිහි කරමින් මාගේ ආත්මය වගුරුවමි. එම්බා මාගේ ආත්මය මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැළඹෙන්නෙහිද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායක වූ මාගේ දෙවියෝ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. මාගේ දෙවියන් වහන්ස මාගේ ආත්මය මා තුළෙහි මලානික වෙයි. එබැවින් ජෝර්දාන් දේශයෙන් හෙර්මොන් කඳුවලත් මිෂාර් කන්දෙත් සිට ඔබ සිහි කරමි. ඔබගේ ජලධාරාවල ഘോഷාවෙන් ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රළ සහ තරංගයෝ මා වසාගත්තෝය. එහෙත් ස්වාමින් වහන්සේ තමාගේ කරුණා ගුණය දිවා භාගයේදී නියම කරන සේක. රාත්‍රී භාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක් එනම් මාගේ ජීවනයේ දෙවියන් වහන්සේට යාඥාවක් මා සමග වන්නේය. ඔබ කුමට මා සිහි නැති කළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුතැවෙම්දැයි මාගේ පර්වතය වූ දෙවියන් වහන්සේට කියන්නෙමි. මාගේ ඉදිරිකාරයෝ නුඹේ දෙවියන් වහන්සේ කොයිදැයි නිතර මට කියමින් මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක් මෙන් මට නින්දා කෙරෙති. එම්බා මාගේ ආත්මය මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැළඹෙන්නෙහිද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායක වූ මාගේ දෙවි වූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. දෙවියන් වහන්සේගේ වචනය ගැන උන්වහන්සේට මහිමේද, ගෞරවයද, ස්තුතියද, ප්‍රශංසාවද, නමස්කාරයද සදහටම වේවා. ජේසු පිහිටයි.